ආයුබෝවන් කොහොමද ඉතින් ඔයාලා හැමෝම ගොඩාක් හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් අදත් අරගෙන ආවා ඔයාලා ගොඩක් දෙනෙක් ඉල්ලපු වීඩියෝ එකක්. ගොඩක් දෙනෙක් කිව්වට ගොඩක්ම නෙමේ. ටික දෙනෙක් තමයි මේ වීඩියෝ එක ඉල්ලලා තිබ්බේ. ඉතින් ඒ තමයි ඔයාලගේ හිතට ලොකු බරක් දීලා තියෙන ඒ ඔයාලගේ සම්බන්ධයට තුන්වෙනි පාර්ශවයක බලපෑමක් තියනවද කියන දේ ගැන. නැත්නම් එයා ඔයාට හොරෙන් වෙන සම්බන්ධතාවයක් පවත්වනවද කියන දෙගිඩියාවෙන් ඔයා ඉන්නවා නම් ඒකට උත්තරය තමයි අද මං අරන් ආවේ. ඉතින් මේක මම කලෙක්ටිව් රීඩින් එකක් විදියට තමයි ගේන්නේ. ඉතින් මේකේ මම සයින්ස් කිහිපයක් කියනවා. මේ සයින්ස් වලින් එකක් හරි ඔයාට ගැලපෙනවා නම් මේ රීඩින් එක අනිවාර්යෙන්ම ඔයාට. ඉතින් ඔයාගේ මේ ප්‍රශ්නයක් මෙහෙම තියෙනවා නම් ඒ කියන්නේ තර්ඩ් පාර්ටි සිටුේෂන් එකක් ඔයාගේ සම්බන්ධතාවය ඇතුලේ තියෙනවා නම් විතරක් ඔයා මේ රීඩින් එක බලන්න. එහෙම නැතුව ඔයාගේ පාර්ට්නර්යි මේ වෙද්දි ලස්සන සම්බන්ධතාවයක් අරන් යනවා නම් මේක බලන්න එපා. මොකද කොහෙවත් නැති ප්‍රශ්න ඔයාගේ ඔළුවට දාගන්න ඕනේ නෑනේ. ඉතින් ඔයාලට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියන දේ ඔයා දන්නවා නම් විතරක් මේ දේ ඔයා බලන්න. එහෙනම් ඉතින් අපි බලමු මුලින්ම සයින්ස් මොනවාද කියලා. ඉතින් ඔයාගේ පළවෙනි සයින් එක තමයි ඔයා මේ රීඩින් එක බලන වෙලාවේ වහිනවද? ඔයා කියන්නේ වැස්ස වෙලාවකදීද මේ රීඩින් එක බලන්නේ? එහෙනම් මේ රීඩින් එක ඔයාට. මොකද මම මේ රීඩින් එක කරද්දි මෙතන වහිනවා. ඒ නිසා ඔයා මේ රීඩින් එක බලන්නේ වැස්ස වෙලාවකදී නම් අනිවාර්යෙන් මේ රීඩින් එක ඔයාට. ඒ වගේම මීට සතියකට කලින් ඒ කියන්නේ අද ඉඳලා සතියක් ආපස්සට ගත්තොත් මේ සතියකට ඇතුලේ මේ සතිය ඇතුලේ ඔයා මේ ආදරය කරන කෙනා නැත්නම් ඔයා දැන් මේක බලන්නේ කෙනෙක් ගැන හිතාගෙන ඒ කෙනාට සහ ඔයාලගේ සම්බන්ධතාවයට අදාළව ඔයාලට තියෙන තර්ඩ් පාර්ටි සිටුේෂන් එකක් ගැනනේ බලන්නේ. ඒ කියන්නේ මෙතනදී මම කියන්නේ ඔයා ආදරය කරන කෙනා. මේ ඔයා ආදරය කරන කෙනාව ඔයාට සතියක් ඇතුළතදී හීනෙන් පේනුණා නම් මේ රීඩින් එක ඔයාට. ඒ වගේම ඔයා මේ රීඩින් එක බලන්නේ හවස 6ත් පාන්දර 2ත් අතර වෙලාවෙදී නම් අනිවාර්යෙන් මේ රීඩින් එක ඔයාට. ඒ වගේම තමයි ඔයා ඉන්න තැනට මේ වෙද්දී දෙවියන්ගේ රූපයක් නැත්නම් දෙවියන්ගේ ෆොටෝ එකක් නැත්නම් දෙවියන්ගේ පිළිමයක් වගේ දෙයක් දෙවියෝ සම්බන්ධව ඕනෙම දෙවියෙක් ගැන ඔයාට පේනවා නම් ඔයා ඉන්න තැනට අනිවාර්යෙන්ම මේ රීඩින් එක ඔයාට. ඒ වගේම තමයි ඔයාට මීට දවස් කිහිපයක් ඇතුළතදී ඒ කියන්නේ අද ඉඳන් දවස් 4ක් විතර ආපස්සට ඔයාට යම් කිසි කෙනෙක්ගේ මරණයක් ගැන අහන්න හම්බුණා නම් නැත්නම් දකින්න හම්බුණා නම් මේ රීඩින් එක ඔයාට. ඒ වගේම තමයි ඔයාට පහුගිය දවසක ඒ කියන්නේ ළඟදී පහුගිය දවස් කිහිපය තුළදී ඔයාට බස් එක කෑ ගහන සද්දයක් ඇහුණා නම් මේ රීඩින් එක ඔයාට. ඒ වගේම තමයි ඔයා මේ වෙද්දී ඇඳන් ඉන්න ඇඳුමේ පාට රතු පාට නම් ඒ වගේම ලාදලු කොළ පාට කියන්නේ අන්න ඒ කොළ පාට නම් නැත්නම් රතු පාට නම් මේ රීඩින් එක ඔයාට. ඒ කියන්නේ මේ පාට ඔයා ඇඳන් ඉන්න ඇඳුමේ පොඩ්ඩක් හරි තියනවා නම් මේ රීඩින් එක ඔයාට. ඒ වගේම තමයි ඔයා මේ වෙද්දී ඉන්න තැන පහනක් පත්තු කරලා නැත්නම් ලයිට් එකක් දාලා තියනවා නම් නැත්නම් ටෝච් එකක් ගහලා තියනවා නම් මේ රීඩින් එක ඔයාට. ඒ වගේම ඊළඟ සයින් එක තමයි ඔයා මේ රීඩින් එක බලන අතරතුර මම කලින් කිව්වා වගේ හොඳටම වහිනවා නම් ඒ වගේම දැන් මෙතනදී ගොරවනවා ඔයාටත් අනිවාර්යයෙන්ම මේ රීඩින් එක බලද්දි ගොරවනවා නම් නැත්නම් විදුලි කොටනවා නම් ලොකු වැස්සක් වහිනවා නම් අනිවාර්යයෙන්ම මේ රීඩින් එක ඔයාට. ඉතින් මේ ටික තමයි ඔයාට හම්බෙන සයින්ස්. එහෙනම් අපි බලමු ඔයාගේ මේ තර්ඩ් පාර්ටි සිටුේෂන් එක ගැන කොහොම වෙයිද කියලා දේ. අපි මුලින්ම බලමු මේ වෙද්දී ඔයාලා දෙන්න අතර තියෙන බැඳීම කොහොමද කියලා. විශ්වෙන් මට පෙන්වන විදිහට මේ වෙද්දී ඔයාලා දෙන්න අතර යම් කිසි දුරස්ත බවක් පේන්න තියෙනවා. ඒක ශාරීරික දුරස්ත බවක් නෙවෙයි. ඒක මානසිකව ඔයාලා දෙන්න ඉන්නේ එකම තැනක නෙවෙයි කියන වගේ හැඟීමක්. එකට හිටියත් කලින් තිබුණේ සතුට විහිළුව තහළුව දැන් ටිකක් අඩු වෙලා තියෙනවා. ඔයාට නිතරම දැනෙනවා මොකක් හරි දෙයක් අඩු වෙලා කියලා. මේක නිකම්ම ඇති වුණ දෙයක් නෙවෙයි. දෙන්න අතර තියෙන sannivedanaya බිඳ වැටීම නිසා ඇති වුණ තත්වයක්. ඒ වගේම ඔයාට තියෙනවනේ ඔයාලා අතරේ තුන්වෙනි පාර්ශවයක බලපෑමක් ඇත්තටම තියෙනවද කියලා. ඉතින් මේකනේ ඔයාට තියෙන ලොකුම සැකය. මෙතනදී ආකාශික රෙකෝඩ්ස් වලට අනුව ගොඩක් අයට මෙතනදී පෙන්වන්නේ තුන්වෙනි පාර්ශවයක් කිව්වහම ඒක තවත් ආදර සම්බන්ධතාවයක්ම නෙවෙයි කියන දේ. සමහර වෙලාවට ඒක එයාගේ ගෙදර අයගේ බලපෑමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාගේ වැඩ ටික අධික බව නිසා වෙන්න පුළුවන්.
ඉතින් මේක හැමෝටම නෙමෙයි මේක සමහර අයට තමයි මේ පණිවිඩය. හැබැයි තවත් සමහර අයට පේනවා එයාගේ අවධානය දැන් මේ වෙද්දි වෙනත් කෙනෙක් වෙත යොමු වෙලා තියෙන බව. ඒක තාම ලොකු සම්බන්ධතාවයක් නොවුනත් එයා කවුරු හරි එක්ක වැඩිපුර chat කරනවා නැත්නම් සම්බන්ධකම් පවත්වාගෙන යනවා වගේ පොඩි ඉඟි මට මෙතනදී පෙන්නනවා. ඉතින් එයාගේ හැසිරීමේ ලොකු වෙනසක් ඔයාට මේ දවස්වල දකින්න ලැබෙනවා ඇති. එයා හරිම ඉක්මනින් කේන්ති ගන්න කෙනෙක් වෙලා තියෙනවා වෙන්න පුළුවන්. ඔයා පොඩි දෙයක් ඇහුවත් ඒක රණ්ඩුවකට යනවා වෙන්න පුළුවන්. එයා Tamanගේ පෞද්ගලිකත්වය ගැන වෙනදට වඩා ගොඩක් හිතනවා වෙන්න පුළුවන්. ඉතින් වෙනදට ඔයාට හැමදේම කියන කෙනා දැන් ගොඩක් දේවල් හංගනවා වගේ ඔයාට දැනෙනවා නම් ඒක එයාගේ හිතේ තියෙන දෙගිඩියාවක් නිසා වෙන්න පුළුවන්. එයා ඔයාගෙන් මග ඇරලා යන්න උත්සාහ කරනවා වගේ හැඟීමක් මෙතනදී මට පෙන්නනවා. ඉතින් ඔයාලගේ මේ තියෙන කමියුනිකේෂන් එකට ඇති වෙලා තියෙන බාධා මොනවද කියන දේ ගැන බැලුවොත් එයා වෙනදට වඩා ෆෝන් එක ළඟ තියාගෙනම ඉන්නවා නම් ඒ වගේම පාස්වර්ඩ් නිතරම වෙනස් කරනවා නම් මේක තමයි ඔයාට එයා ගැන චුට්ටක් හිතන්න ඕන දේ. ඒ වගේම තමයි කලින් විනාඩියෙන් දෙකෙන් රිප්ලයි කරපු කෙනා දැන් පැය ගණන් යනකම් රිප්ලයි කරන්නේ නැත්නම් ඒ වගේම අපි හම්බෙමුද කියලා ඇහුවොත් මොකක් හරි හේතුවක් කියලා ඒක මග අරිනවා නම් ඒ වගේම ඔයා කෝල් එකක් ගත්තත් වෙනද වගේ ලොකු වෙලාවක් පැය ගණන් කතා කරන්නේ නැතුව ඉක්මනට තියන්න හදනවා නම් අනිවාර්යයෙන්ම මෙතනදී එයාට මොකක්ම හෝ අනියම් සම්බන්ධතාවයක් මේ වෙද්දි ඇති වෙමින් තියෙනවා හෝ මේ වෙද්දිත් ඇති වෙලා තියෙන ලොකු ඉඩක් තියෙනවා. ඉතින් මේ අනියම් සම්බන්ධතාවය ගැන ගත්තොත් මේක හැමෝටම එකම විදිහට අදාළ වෙන්නේ නැහැ. මොකද මේක එකක් කලෙක්ටිව් රීඩින් එකක් අනිත් දේ තමයි මේක බලන හැමෝම එකම මට්ටමේ ඉන්න අය නෙමෙයි. ඉතින් මේක Tamanට අදාළ වෙන විදිහට විතරක් ගන්න. මේ රීඩින් එක බලන පිරිසෙන් 40%කට විතර පේනවා සහකරු හෝ සහකාරිය ඔයාලගේ වෙනත් කෙනෙක් එක්ක යම්කිසි ආකර්ෂණයකින් ඉන්න බව. ඒ කියන්නේ අනියම් සම්බන්ධතාවයක් තියෙන එක. හැබැයි මේක ඔයාලගේ 40%කට පිරිසකට විතරයි අයිති වෙන්නේ. ඉතින් මේකට ඔයාත් අයිති වෙනවද කියන එක ඔයාට පුළුවන් හරියටම දැනගන්න අපෙන් පර්සනල් රීඩින් එකක් අරගෙන. ඒක සමහර විට පරණ පෙම්වතෙක් පෙම්වතියක් වෙන්නත් පුළුවන්. නැත්නම් අලුතින් හඳුනාගත්ත කෙනෙක් වෙන්නත් පුළුවන්. එයාගේ හිතේ ඔයා ගැන තියෙන ආදරය සම්පූර්ණයෙන්ම නැති වෙලා නැහැ මේ වෙද්දි. හැබැයි එයා දැන් ඉන්නේ දෙගිඩියාවක. එයාට තීරණය කරගන්න බෑ. එයා කාටද වැඩිපුර ආදරය කරන්න ඕනි කියන දේ. ඉතින් මේ දේවල් ඇයි එයා ඔයාගෙන් හංගන්නේ කියන දේ බැලුවොත් ඔයාව අහිමි කරගන්න තියෙන බයට වඩා එයාට ලොකු ප්‍රශ්නයක් ඇති කරගන්න ඕනේ නැති නිසා තමයි එයා මේ දේවල් හංගන්නේ. එයා හිතනවා මේක කාටවත් අහුවෙන එකක් නෑ. මේක මට පාලනය කරගන්න පුළුවන් කියන දේ එයා හිතනවා. එයා ඔයාට බොරු කියන්නේ ඔයාව රවට්ටන්න උවමනාවෙන්ම නෙවෙයි. එයාගේ හිතේ තියෙන අසහනය ඒ වර්ධිකාරී හැඟීම නිසා කියන දේ මට මෙතනදී පෙන්නනවා. ඉතින් එයා හිතනවා ඔයාට මේවා කිව්වොත් ඔයා ලොකු කලබලයක් ඇති කරයි කියලා. ඔයාට මේ දේවල් දැනෙන්නේ ඇයි? ඔයාට මේ දේවල් දැනෙන්නේ ඔයාගේ gut feeling එක. නැත්නම් ඔයාගේ තියෙන intuition එක හරිම බලවත් නිසා. විශ්වයෙන් ඔයාට දිගින් දිගටම ඉඟි දෙනවා නම් මොකක් හරි වැරද්දක් වෙනවා කියලා ඔයාට නිින්ද යන්නේ නැතිව හිතන දේවල් ඔයා දකින හීන මේවා නිකම්ම ඇති වෙන දේවල් නෙවෙයි, ඇති වෙන්නේ නැහැ. ඉතින් ඔයාගේ සහකරුගේ නැත්නම් සහකාරියගේ එනර්ජි එක වෙනස් වෙලා තියෙන එක ඔයාගේ ශරීරයට, මනසට දැනෙනවා. ඉතින් ඒක නිසා තමයි මේ දේවල් ඔයාගේ යුනිවර්ස් එකෙන් පෙන්වන්නේ. ඒ නිසා මේ සැකය ඔයාගේ ඔළුවට නිකම්ම ආපු දෙයක් නෙවෙයි කියන දේ මෙතනදී කියනවා. ඉතින් ඉදිරියේදී මොකක් ඇති වෙයිද කියන දේ ගැන බැලුවොත් ඉදිරි මාස කිහිපය තුළ මේ රහස් එළි වෙන්න ලොකු ඉඩක් තියෙනවා. හංගගෙන හිටපු දේවල් ඉබේම ඔයාගේ ඇස් ඉස්සරහට එන විදිහේ සිදුවීම් කිහිපයක්ම වෙන්න ඉඩ තියෙනවා කියන දේ මට මෙතනදී පෙන්නනවා. මෙතනදී රණ්ඩුවක් ඇති වෙන්න ඉඩක් තියෙනවා. හැබැයි ඒ රණ්ඩුවෙන් පස්සේ තමයි ඔයාලා දෙන්නටම ඇත්ත තේරුම් ගන්න ලැබෙන්නේ. එක්ක ඔයා වැරද්ද පිළිගෙන ඔයා ගාවට එයි. නැත්නම් මේ සම්බන්ධය එතනින් නතර වෙයි. මම මේක කියද්දිත් ගොරවනවා හෙන හයියේ. ඒ කියන්නේ මේක ඔයාට සයින් එකක්. විශ්වය උත්සාහ කරන්නේ ඔයාට ඇත්ත පෙන්නලා දෙන්න. ඒ නිසා මේ දේවල් වල ගයිඩන්ස් එක ඔයා හරියට ගන්න. ඔයා මේ වෙලාවේ කරන්න ඕන දේ මොකක්ද කියන දේ බැලුවොත් වැදගත්ම දේ තමයි ඔයා කලබල වෙලා තීරණ ගන්න යන්න එපා. එයාට චෝදනා කරන්න කලින් හොඳ සාක්ෂි එකතු කරගන්න. ඒ වගේම කෙලින්ම එයාගෙන් අහන්න මොකක්ද මේ වෙන්නේ කියලා. ඔයාගේ හිතේ තියෙන බය පෙන්වන්න එපා. ඔයා ශක්තිමත් කෙනෙක් විදිහට ඉන්න. ඔයා එයා පස්සෙන් එලවන්න ගියොත් එයා තවත් දේවල් හංගන්න බලයි. ඒ නිසා පොඩි දුරස්ත බවක් තියාගෙන මේ දේවල් කරන්න බලන්න.
එයා කොහොමද හැසිරෙන්නේ කියන දේත් ඔයා වැඩි අවධානයකින් බලන්න ඕනේ මෙතනදී. ඉතින් විශ්වය ඔයාට කියන්නේ ඔයාට ලැබෙන්න ඕන හොඳම දේ ලැබෙනවා කියන එක. යම් කිසි කෙනෙක් ඔයාට අවංක නැත්නම් ඒ කෙනා ඔයාගේ ජීවිතෙන් අයින් වෙන එක ඔයාගේ අනාගතයට හොඳයි. ඔයා ඔයාටම ආදරය කරන්න පටන් ගන්න. කිසිම කෙනෙක්ට ඔයාගේ සැනසීම නැති කරන්න දෙන්න එපා. ඇත්ත කොච්චර තිත්ත වුණත් ඒක දැනගන්න එක ඔයාගේ නිදහසට මගක් වෙයි. ඉතින් ඉවසීමෙන් සහ බුද්ධිමත්ව කටයුතු කරන්න කියන දේ විශ්වය විසින් ඔයාට කියනවා මෙතනදී. ඉතින් මේ රීඩින් එක තමයි ඔයාට third party situation එකක් නිසා ප්‍රශ්නයක හිටපු ඔයාට දෙන්න තියෙන රීඩින් එක. ඉතින් මේක ඔයාට රෙසිනේට් වෙනවද නැද්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ කියපු විදිහටම ඔයා ඔයාගේ ජීවිතේ මේ දේවල් කරන්න මේ විදිහට ඔයා හැඩගස්ස ගන්න. ඉතින් හොඳ කෙනෙක් නම් එයා අනිවාර්යෙන්ම ඔයාගේ ජීවිතේදී එයා ඔයාට ලැබිය යුතු නැති නොසුදුසු කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයාගේ ජීවිතෙන් යයි. හැබැයි දුක් වෙන්න එපා. එහෙම දෙයක් වුණත් මොකද ඔයාගේ ජීවිතෙන් දේවල් යන්නේ ඔයාට ඊට වඩා ගොඩාක් හොඳ දේවල් ලැබෙන්න තියෙන නිසා. ඉතින් ඒ දේත් විශ්වාස කරන් මේ විශ්වය ඔයාට දෙන්නේ හොඳම දේ කියන දේත් විශ්වාස කරගෙන ලස්සනට ඉන්න. එහෙනම් ඉතින් තවත් අලුත් රීඩින් එකක් අරන් එනකන් අදට ගිහින් එන්න. සුබ දවසක්.